අල්ට්‍රාසවුන්ඩ් සෙන්සර් එක මේක හැම වෙලේම මෙන්න මේ විදිහට කරගෙනවා. ලගිරි Hi boys and girls, ඉතින් ගොඩ කාලෙ පස්සෙයි වීඩියෝ එකක් දාන්න. ගොඩ කාලෙ පස්සේ කියන්නේ අවුරුද්දකට විතර පස්සේ අවුරුද්ද ළඟයි අන්තිම වීඩියෝ දාලා සෑම් තිබ්බා කැම්පස් එකේ වැඩ තිබ්බා එහෙනම් දාන්න වරනවා. ඉතින් අද වීඩියෝ එක ගන්නේ අපේ ටෙක්නොලොජි ෆැකල්ටි එකේ මේ අවුරුද්දේ තිබ්බ එක්සිබිෂන් එක ගැන ඒ ඔයා ඉන්ෆේස් 2025. ඉතින් ළමයි ගොඩක් ප්‍රොජෙක්ට් කරලා තිබ්බා. ලෙක්චරර්ස්ලා ගොඩක් සපෝට් එකක් දුන්නා අපිට මේ වැඩේ කරගන්න. ළමයි ලොකු සපෝට් එකක් දුන්නා. ඉතින් ඔය ඔක්කොමත් එක්ක මේ අවුරුද්දේ තිබ්බ එක්සිබිෂන් එක සහ සිම්පෝසියම් එක හොඳට කරගන්න පුළුවන් වුණා. ඉතින් අද වීඩියෝ එක ගන්නේ ඒක ගැන. ඉතින් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, වීඩියෝ දිගටම බලන්න. මේක ස්මාර්ට් සේෆ්ටි හෙල්මට් ඇටැච්මන්ට් එක. මේකෙන් වෙන්නේ ඇක්සිඩන්ට් එකක් වුණාට පස්සේ ඒ කෙනාට ගොඩක්ම රයිඩර් ඇක්සිඩන්ට් එකක් වෙලා ගොඩක් වෙලා යනවා සාමාන්‍ය හොස්පිටල් එකකට ඇඩ්මිට් කරන්න. මොකද ගොඩක් අය දකින්න නැති නිසා. අන්නේ යන වෙලාව අඩු කරගන්න තමයි අපි මේ සිස්ටම් එක හදලා තියෙන්නේ. මේකෙදී අපි ගයිරොස්කෝප් එකකින් මේක ඇක්සිඩන්ට් එක ඩිටෙක්ට් කරලා ඒ ඩිටෙක්ට් වෙච්ච ඇක්සිඩන්ට් එකේ තත්ත්වයයි විදුරුගේ ඩීටේල්ස් සහ සේරම විස්තර යවනවා 119 වගේ. මේක මිනි CNC ප්‍රෝටෝටයිප් මැෂින් එකක්. වෙළඳ පොලේ මිනි CNC මැෂින් හයි කොස්ට් යන නිසා අපිට පුළුවන් ලෝ කොස්ට් වියදමෙන් අපිට CNC මැෂින් එකක් හදාගන්න පුළුවන්. මේක 40x40 mm යටතේ ඕනම ලොකෝ එකක් ඩිසයින් කරගන්න, PCB එකක් ඩිසයින් කරගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපිට දීලා තියෙන්නේ ස්ටෙපර් මෝටර්ස් දෙකක් සහ සර්වෝ මෝටරයක්. තව ස්ටෙපර් මෝටර්ස් දෙක ඩ්‍රයිව් කරන්න අපිට ඕනි වෙලා තියෙනවා L293D IC දෙකක්. අපිට වෙළඳ පොලේ දුවටම හදාගන්න පුළුවන් CNC මැෂින් එකක් තමයි මේක. අපේ ප්‍රොජෙක්ට් එකේ නම තමයි Development of a Floating Waste Collector for Water Bodies. මේකෙදි සිද්ධ වෙන්නේ මේ බොඩි එක ඇතුලේ තියෙනවා පම්ප් එකක්. ඒ පම්ප් එකෙන් වතුර බොඩි එක ඇතුලට ඇදලා ගන්නවා. ඇදලා ගන්නකොට උඩ මතු පිට පාවෙන අපද්‍රව්‍ය ඔක්කොම ඇවිල්ලා බින් එකේ තියෙන waste collector එකේ රැඳෙනවා. collector එකේ රැඳුණාට පස්සේ අපිට ඒ collector එක remove කරලා ඒක අස් කරලා ආයෙ ඒක තියෙන විදිහටම හදාගෙන වැඩේ කරගෙන යන්න පුළුවන්. මේකේ තව ඩෙවලොප්මන්ට් ටිකක් වෙන්නත් තියෙනවා. මේක ඇවිල්ලා solar power tea-trash cart එකක්. අපිට පුළුවන් මේකෙන් අපේ අතේ තියෙන පොඩි ද්‍රව්‍ය වගේ දේවල් ගෙනියන්න අපිට මේක ඇප්ලයි කරන්න පුළුවන් බස් ස්ටේෂන් එකකට, එහෙම නැත්නම් කැන්ටින් එකකට, එහෙම නැත්නම් ඔෆිස් එකකට වගේ මේක ඇප්ලයි කරන්න පුළුවන්. सामान्य अपने केवल बिजली बिल टीवी रहता है कि बिजली बिल बढ़ने के लिए बिजली डिस्काउंट कर लें तो आया भी बिल गया हुआ हमारे किसी को में बिल कनेक्ट कर लें लेकिन अभी डिवाइस से खास सिस्टम लगा देना मैं एक कटर सिस्टम आपके दिए हाँ क्षमता है बैठी करेगा ना ये डिवाइस से कनेक्ट करके हमें कितने से बिजली बिल बढ़ने के लिए ये बिजली बिल गया लगता बिजली विशाल के कारण सा बिल गया हुआ बिजली यहाँ का बिल लगा දැන් මම මේකේ තියෙනවා විවිධ පිළිවෙස් එකේ දැන් මේ ස්ලිප් කරලා තියෙන මෙන්න මේ යූසර් මෙලන්න තියෙනවා කාඩ් එකකට තියෙනවා මම දැන් මේ යූසර් ඩිස්කනෙක්ට් කරුවාම මම ස්ටාර්ට් කරනවා මෙන්න මෙහා බලනවා මේ ඩිවයිස් එක තියෙනවද කියලා මේ ඩිවයිස් එක තියෙනවා නම් මෙයා මෙන්න මේ මෙසේජ් එකක් යනවා අපේ ඩිවයිස් එකට ඩිවයිස් එකේ මේ මෙසේජ් එක ආපු ගමන් මෙතන ඉන්ඩිකේටර් මේ අපේ ලයිට් එක ඉස්සෙල්ලා මෙතන අපේ ගෙදරට කරන්ට් එක ඇති වෙනවා ඒ වගේ යූසර්ට බලා ගන්න පුළුවන් තමන්ගේ ෆෝන් නම්බරයට මෙසේජ් එකක් එනවා ඔයාගේ බිල ඩිස්කනෙක්ට් කරලා මේ කියලා.
බෝට් එකේ තියෙන ටෙම්පරේචර් එක ඊට පස්සේ කන්ඩක්ටිවිටි එක ටෙම්පරේචර් එක ඒ වගේ දේවල් වෙනස් වුණොත් මාළු එකපාරම මැරෙනවා. ඒ වගේ මාළු මැරෙන එක වළක්ව ගන්න තමයි මේකක් පාවිච්චි කරන්නේ. මේක අපි සෙන්සර් තුනක් ගත්තා. මේ pH එක මයිනස් pH සෙන්සර් එකයි. ඒ කන්ඩක්ටිවිටි මයිනස් කන්ඩක්ටිවිටි සෙන්සර් එකයි ටෙම්පරේචර් එක. ඔන්න ටෙස්ට් කරලා බලන්න. මේකේ තවම ගන්න දෙයක්. ඒ කියන්නේ වතුර දැන් මේකෙන් අත උනතර මේක සබන් දිගනවා. මේකේ මේ වතුරේ තියෙන pH value එක ටෙම්පරේචර් එක ඊට පස්සේ කන්ඩක්ටිවිටි එක. ඒ ටික තියෙනවා. ඊට පස්සේ මේක අපිට ෆයිනල් අවුට්පුට් එක දෙනවා සේෆ් කෝඩ් එකක් කියලා. මේක මේකට මාක් කරනවා. මේකේ සබන් දිගනවා. ඒකේ වෙනස් වෙන්නේ. මේක සෙන්සර් කරගන්න ටයිම් එකක් යනවා පොඩි. ඒ ටයිම් එක අරගෙන අපිට ෆයිනල් අවුට්පුට් එක දෙනවා. අගයන් වෙනස් වෙනවා. අපි ප්ලාන්ට් එකක් කියලා ප්‍රොඩක්ෂන් ප්ලාන්ට් එක. ඔව්. ඒකේ මේ ලයින් එකේ කියනවා නම් අපේ වාහන චැසිස් කියලා ගමු. ඒ චැසිස් යනකොට මේ ලයින් එකට මාර්ක් කරන එක තමයි. බේස් කරන එක තමයි. නයිස් නයිස්. මේකේ කියන්නේ කිචන් වේස් වෝටර් ෆිල්ටර් කරලා කැල වලට යොදා ගන්න එක. මෙතනින් තමයි කිචන් වේස් වෝටර් ඇතුළත් කරගන්නේ. ඇතුළත් කරාම මේ තමයි පළවෙනි ෆිල්ටර් එක. මේකේ තියෙන ප්‍රධාන කොටස් දෙක මේක පළවෙනි කෑල්ල මේක දෙවෙනි කෑල්ල. පළවෙනි එකේ මෙන්න මේ ලේයර් එකට එනකම් වතුර තිරෙනකම් මේ පැත්තට වතුර පාස් කරන්න. මේ මැරි එක මේක නවත්තගෙන ඉන්නවා. ඒක වතුර පාස් කරන්න මේ යට තියෙන හිස් තැන මගින් මෙතනින් ගිහිල්ලා උඩට ඇවිල්ලා තමයි මේ පැත්තට වතුර පාස් කරන්නේ. එතකොට අපි ඇම්බුලන්ස් එක භාවිතයට පෙර මේ හිස් තැන්න වඩා උඩින් වතුර ප්‍රමාණයක් පුරවගෙන තමයි වැඩේ පටන් ගන්න. නැත්නම් අර ඉස්සලාම ඉන්න තෙල් ලේයර් එක අනිත් පැත්තට පාස් කරනවා. ඒක නවත්ත ගන්නම මේ වැඩේ කරන්නේ. එතකොට අපි දැන් බේස් වල මෙතනින් ආවම මෙහෙම ඇදිලා උඩට ගිහිල්ලා තමයි පහළට එන්නේ. අපිට පෙන්නන්න වීඩියෝ එකේ ඒක නෙවෙයි. ගත් එක අපේ ටෙස්ටිං වලදී මෙහෙම පාටිකල්ස් මෙහෙම උඩට ඇවිල්ලා තමයි පහළට යන්නේ. ඉතින් අපි ඒක අපේ ටෙස්ට් කරලා අර වතුරේ හැසිරීම බලන්න අර කලරින් එකකට වතුර මේ කැරටීමක් වෙන හින්දා මෙතනින් මේ පැත්තෙන් උඩට ගමන් කරනකොට පහළට තමයි අර පාටිකල්ස් ටික තල්ලු කරන්නේ අර වතුර මගින්. එතකොට මේ පාටිකල්ස් ටික මේක යට එකතු වෙනවා. පිල් වගේ තියෙන ටික මේක උඩ එකතු වෙනවා ලේයර් එකේ. මේ වතුර ප්‍රමාණය මෙතනට ඉන්ක්‍රීස් වුණාට පස්සේ මේක මෙහාට පාස් වෙන්න පටන් ගන්නවා. පාස් වෙද්දි වෙන්නේ දැන් මෙහෙම මේ ෆ්ලෝ ටික එනවා. ඒතකොට මෙතන වතුර පිරලා තියෙන්නේ. පාස් වෙන්නේ මෙතනින් අර සාමාන්‍ය විදිහට අර සර්කියුල් එක අර ඉස්සලගේ වගේ වෙනවා. වෙද්දි මෙතන අර මැදින් තමයි වතුර පාස් වෙන්නේ. මැදින් වතුර පාස් වෙද්දි අර උඩ තියෙන තෙල් ලේයර් එකවත් යට තියෙන අර ඝන කොටස් සම්බන්ධයක් වෙන්නේ නැහැ. මැදින් තියෙන වතුර ටික මේ පැත්තට පාස් වෙනවා. මේ පැත්තේ ටික වතුර මේ ලේයර් එක මෙයාගේ ඉන්ක්‍රීස් කර ගන්නවා. ඒක නැති එයාත් අර සාමාන්‍ය අර තියෙන ඝන කොටස් තියෙනවා නම් එයා පල්ලට අවසාදනය කර ගන්නවා. මෙතන මේ ලේයර් එකට ආවට පස්සේ මෙයාගෙන් අවුට් කරනවා සමාන ප්‍රමාණයක් මෙයාගෙන් මේ ෆීල්ඩ් එකට අවුට් කරනවා. එතකොට ඔබ ඔය ක්‍රියාවලියේ චක්‍රයක් විදිහට දිගටම සිද්ධ වෙද්දී මෙතන එකතු වෙන තෙල් තට්ටුවේ ඝනකම ටික වැඩි වෙනවා. සාමාන්‍ය සති කිහිපයක් මේක භාවිත කරලා තෙල් තට්ටුවේ ඝනකම මේ උඩ වැඩි වෙනවා. ඒ වැඩි වුණාම මේ උඩ තියෙන හිස් ඝන වලින් අපි මේ තෙල් ටික ඉවත් කරගන්න තමයි මේක යොදලා තියෙන්නේ. අර වතුරේ තියෙන චලනයත් එක්ක තෙල් ටික ඉවත් වෙලා යනවා මේ උඩ තියෙන හිස් ඝන වලින්. එතකොට ඒක තමයි මේ ෆිල්ටරින් වෙන්නේ. දෙවෙනි ෆිල්ටර් එක වෙන්නේ මේ මෙතනින් එන වතුර සාමාන්‍ය ෆිල්ටරයක් ආකාරයෙන් කෙරණයට ලක් වෙලා මෙතන යට එකතු වෙනවා. මේ එකතු වෙන වතුර මෙතන තියෙන වෝටර් ලෙවල් සෙන්සර් එක වගේ ඩිටෙක්ට් කරගෙන වතුර ප්‍රමාණය වැඩි වෙනකොට පම්ප් කරනවා මෙතන තියෙන වෝටර් ස්ටෝරේජ් ටැංක් එකට. වෝටර් ස්ටෝරේජ් ටැංක් එකේ මෙතන තියෙන සොයිල් මොයිස්චර් සෙන්සර් එකක්. සොයිල් මොයිස්චර් එකේ පස්සේ කිතමනිය වල කිතමනිය 100 වඩා අඩුයි නම් පණිවිඩය යවනවා මෝටර් එකට සහ වැල් එකට ඔන් කරන්න කියලා ආන්දෝලන කරනවා. ඊට පස්සේ ඒක ඔන් කරාට පස්සේ වතුර නිදි ජල සම්පාදනය වගේ ගැටෙනවා. ඊට පස්සේ සොයිල් මොයිස්චර් 160 පහු කරාම අපේ මේ වයර් එක සහ පම්ප් එක දෙක කට් ඔෆ් වෙනවා. එතකොට මේ දෙකක් පාවිච්චි වෙන්නේ සාමාන්‍යයෙන් අපේ උඩට ටැංකිය පාවිච්චි කරන අපිට වයර් එක විතර ගැටි. ඒ ටැංකියක් බිම වගේ අපි පාවිච්චි කරොත් එහෙම අපිට දෙදා ළඟ වෙනවා අනිවාර්යයෙන් පම්ප් එක. මොකද අපේ සම්පූර්ණ ප්‍රොජෙක්ට් එක. ඒකට අපි මේකේ බලාපොරොත්තු වෙන්නේ මේ ජලයේ අර පිළිබඳ භාවිතා කිරීම සහ අර විහිංසාවේ වැලියස් වීම අඩු කරන්න ඉන්ඩිකේෂන් වල. ඒක තියෙනවා කියලා. කොටිය තියෙනවා අපි ටෙස්ට් කරන්නේ අදාළ රේන්ජ් එකේ තියෙන කොටිය. ඒතර කියන දේ 9.5 8.5 කියනෝනේ pH එක අපේ දැන් 9.7 එකක් තියෙනවා.
TDS එකක් තියෙනයි මේ අතර තියෙනවා නම් අපිට 260 තියෙනවා ඒක අපිට ඒක කියන්න බලන්න සාමාන්‍ය පගාවක් සලයව ගන්න පුළුවන් मोबाइल एप्लीकेशन है इधर वगैरह हम सारी टेरिंग नहीं किया या टेरिंग नहीं गई आगे लेकिन අපි එක කියලා දෙන තව කෙනෙක් ඉන්න පාය මේකෙදි අන්නේ තව කෙනෙක්ව හොයා ගන්න පුළුවන් මේ ඇප් එකේ. මේකෙදි දැන් මේ ඇප් එකේ මේක ගාම මෙන්න මේක වැටෙනවා. මේකෙදි අයියර ආදාරේ යූස් කරන්න යන්න පුළුවන් මේකෙදි තමන්ට කැමති අදාළ විෂය නල සිලෙක්ට් කරලා තේරෙන විදිහේ මේක ටයිප් කරලා කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ලොග් නේම් එකෙන් දුන්නාම ඒකේ කරන්ට් මේ ලොකේෂන් එක යනවා डेटाबेस එකට ගියාට පස්සේ දැන් डेटाबेस එකේ දින්නේ කලින් මේ රෙජිස්ටර් වෙච්ච කට්ටිය රෙජිස්ටර් වෙද්දී ඒගොල්ලන්ගේ මේ ලොකේෂන් දෙන්න ඕනේ. ලොකේෂන් දුන්නාම දැන් මෙතනින් යනවා මගේ කරන්ට් ලොකේෂන්. කරන්ට් ලොකේෂන් එක අර අනික් අයගේ ලොකේෂන් එක මේවා කරලා මේකෙන් බලනවා මට අවට ඉන්න කියන්නේ මට කිලෝමීටර් 5ක රේන්ජ් එකේ ඉන්න යූසර්ස්ලා. අර රෙජිස්ටර් වෙච්ච අය. ඒ කට්ටිය ෆිල්ටර් කරලා නොටිෆිකේෂන් එකක් එනවා ඒගොල්ලන්ට මගේ මෙන්න මේ විස්තර ටික සබ්ජෙක්ට් එකයි මේක. ඊට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් කැමති නම් මාත් එක්ක සෙෂන් එකට මෙයා වෙන්න මට ඒගොල්ලන්ට උඩ ආපු මැසේජ් එක කරා මට මේ ඇප් එකේ තියෙන මැසේජ් බොක්ස් එකට එවන්න මා ඒ සෙෂන් එකට සම්බන්ධ වෙන්න කැමතියි කියලා. ඊට පස්සේ ඉතින් ඒගොල්ලන්ට chat එක කරා පුළුවන් මේ දිනේ වෙලාව ඒව ටික මේව කරගන්න. එහෙම නැත්නම් මෙතනින් පුළුවන් මේ සෙෂන් කෙල්ල මෙතන ඇඩ් සෙෂන් එකක් දීලා මේ ටයිටල් සබ්ජෙක්ට් ඩේට් ටයිම් ඒ ටික මේවා කරලා ලොකේෂන් දීලා විස්තර දාලා මෙතනින් සෙෂන් එක ෂෙඩියුල් කරනවා. ඊට පස්සේ ෂෙඩියුල් කරපුවා තමයි මෙතනින් පෙන්නන්නේ. ඒකට මෙතනින් අප්ලෝඩ් නම් දිනේ වෙලාවට ඒ ටික බලලා ඉන්න ලොකේෂන් එකයි දාන එකම කට්ටිය දන්න කට්ටිය රයිදන් දන්න කට්ටිය ඔක්කොම සම්බන්ධ වෙනවා මේක. ඔයා දැනට ලෝකල් ලෝස් තමයි කරලා තියෙන්නේ. එන්ජින්සි මැෂින් එකේ මූලික කියන්නේ normal basic idea එක ගන්න තමයි අපි ෆොටෝ ටයිප් එක ගෙනල්ලා තියෙනවා. මේක එන්නන්න. මේක අපිට මූග පුළුවන්. දැනට මේක මැනුවල් තමයි කරන්න හදන්නේ. මේක ෆෝ වැඩ කරනවා කියලා අදන්න හිතාගෙන ඉන්න ඉස්සරහ. අපේ අදහස තමයි දැන් මේක අපි පෑනක් දැම්මම අපි හිතන්නේ මේකට මික් වෙල්ඩින් එකක් සම්බන්ධ කරලා මේ 3D printing machine එකක් කරනවා. ඒකෝර මික් වෙල්ඩින් එකෙන් වෙල්ඩ් එක තමයි අදාළ ඔබ්ජෙක්ට් එක හැදෙන්නේ. වෙල්ඩින් එකෙන් ඔබ්ජෙක්ට් එක හදනවා. ඊට පස්සේ අවසානයේ ෆයිනල් ප්‍රොජෙක්ට් එක පොඩ්ඩක් ෆිනිෂින් කරලා ගන්න තමයි හදන්නේ. අපි දැන් මෙතන හිතමු ප්‍රශ්නේ තමයි දැන් අපි කරන්ට් එක කොච්චර ගිහිල්ලාද බලන්න මීටර් බෝඩ් එක ගාවට යන්න ඕනේ. ඒවා හරියට වැඩන්නේ. ඒක අපිට ඒක ගියාට තේරෙන්නේ නැහැ මට. ඔව්. ඉතින් මේ ප්‍රශ්නේ විසඳන්න අපි හිතුවේ මේක ගන්න මීටර් බෝඩ් එක පොඩ්ඩක් යාවේ. ඔව්. පස්සේ. ඒකට මේක හරහා කරන්න ගියා අපිට එකම වෙබ්සයිට් එකක් ගන්න. ඒකට වෙබ්සයිට් එක වෙනවා අපිට ඕනේ කරන්ට් එක වෝල්ටේජ් පවර් එනර්ජි එක මොකද ඒක ගන්න. දැන් මම මේක මම ටෙස්ට් කරලා බලන්න මේ බල්බ් එක ගහලා මේක ඕන් එකක් බලන්න. ඒක රියල් ටයිම් බලන්න ඕනේ. ලයිව් විස්තර ටික අරන් මේ සයිට් එක කරා. ඒකෙන් බලන්න අපේ මාසෙ අවසානයේ ඉන්නේ ඔව්. ඔව්. මාසෙ අවසානයේ මාගේ කියන යුනිට් ප්‍රමාණයක් ගන්න නැහැ. ඔය කරන්නේ කොච්චරද කියලා දන්නේ නැහැ. මේක මම කියනවා නියම කරගත්ත පස්සේ මේ ඇප් එක හරහා මේ මාගේ ඕනම වෙලාවක ඕනම දවසක ඕනම වෙලාවක ඔයගේ විතර පාවිච්චි කරන වෝල්ටේජ් යුනිට් ප්‍රමාණය වලින් බලා ගන්න පුළුවන්. ඒකට මාස අවසාන වෙනකන් ඉන්න ඕනේ නැහැ. යුනිට් ප්‍රමාණය පාවිච්චි කරනවා කියලා දැනගන්න. හරි. මේ අපි ඇත්තටම දැන් කරන්න ඉන්නේ ඇත්තටම මේ ප්‍රොඩක්ට් එක විදිහට ඉස්සරහට ගෙනියන්න. පොඩි පොඩි ඉම්ප්ලිමන්ට් කරලා පැහැදිලි ඩෙවලොප්මන්ට් කරලා යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
පොඩි සරල ගාන සාමාන්‍ය මිනිහට ගන්න පුළුවන් ගොඩක් විදිහට ඒ ගන්න 25 අපේ රොබෝටික් ක්ලබ් එකකින් සංවිධානය කරලා තියෙන මේ රොබෝලා ටික වල පේනවා ඇති. මේ රොබෝලා ටික තමයි අපි සංවිධානය කරලා තියෙන්නේ. විශේෂ රොබෝලා කිහිප දෙනෙක් ඉන්නවා අපි තරඟ වලට යවපු අපේම තරඟ වලට යවපු අපේම රොබෝලා ඉන්නවා. මෙතන ML වලින් වැඩ කරන රොබෝලා කෙනෙක් ඉන්නවා. අතන අපිට තියෙනවා ගේම් එකක් සෙල්ලම් කරන්න PID array වලින් වැඩ කරන line follow රොබෝලා ඉන්නවා. ඊට අමතර පොත්තිය ෆයිනල් රිසර්ච් එකක් තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා මේවා හදන්න පාවිච්චි කරපු සෙන්සර්ස් කීපයක්. ඊට අමතරව තියෙනවා අපිට රොබෝ ආම් එකක් තියෙනවා. ඊට පස්සේ අපිට heart beat sensor එකක් තියෙනවා අපි හදපු. ඊට පස්සේ මෙතන තියෙනවා මලිලාගේ රොබෝලා කීප දෙනෙක් line follow. ඉතින් අපි මේ ටික තමයි අද සංවිධානය කරේ අපේ ක්ලබ් එක විසින් Innofest 2025 වල. අපි බලමු මේ පැත්තේ දැන් යන්නේ. හරි. මෙතන තියෙනවා මල්ලි මේක හැදුවේ SLRC. මොරටුවේ තිබ්බ SLRC කම්පිටිෂන් එකට තමයි මේක හැදුවේ. මෙයා චුට්ටක් විශේෂ කෙනෙක් අනිත් ඒවාට වැඩිය මෙයාගේ ලයින් ෆලෝ සහ ඒ කියන්නේ ලයින් අර වගේ ලයින් එකක් ෆලෝ කරලා යන්නත් පුළුවන්. ලයින් එක නැතුව යන්නත් පුළුවන්. ඊට පස්සේ ඊට අමතරව මෙයාට පුළුවන් මල්ලි මෙන්න මේ වගේ බෝල මේ කලෙක්ට් කරගන්න පුළුවන්. පාට අනුව එයා කලෙක්ට් කරගන්න ඔය බක්කි දෙකක් තියෙනවා නේද? බක්කි දෙකට ගානට එයා කලෙක්ට් කරගන්නවා අදාළ බෝල ටික. ඊට පස්සේ ඊට අමතරව මෙතන තියෙනවා මේ ඔබ්ජෙක්ට් එකක් මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් අල්ලලා ඒක උස්සලා ගිහින් තියන්න පුළුවන්. ඊට අමතරව මේකේ විශේෂම දේ PID වලින් තමයි වැඩ කරන්නේ. දැන් නම් අර බැටරි වල රොබෝ ගැලවුවා. charge එකට ඒකේ දුව PID වලින් තමයි මෙයා වැඩ කරන්නේ. හරි මේකේ මොනවාරි අවුලක් තියෙනවද? දැනගන්න. හරි ඊට පස්සේ මල්ලි මේක තියෙන්නේ අල්ට්‍රාසොනික් සෙන්සර් එකක්. අල්ට්‍රාසොනික් සෙන්සර් එක මේක හැම වෙලෙම මෙන්න මේ විදිහට කරගෙනවා. කරගෙනකොට මේක ලයින් ෆලෝ නෙමෙයි දෙපැත්ත අර නිකන් කාණුව වගේ කාණුව දිගේ කොහෙවත් අදින්න නැතුව ගානට යන්න පුළුවන්. අංශ 90කින් වුණත් හරවලා යන්න පුළුවන්. මෙයා ගොඩක් විශේෂ කෙනෙක්. මෙයා ML වලින් වැඩ කරන කෙනෙක්. ML කියන්නේ මැෂින් ලර්නින් වලින් වැඩ කරන කෙනෙක්. මෙයා ගොඩක් ගණන්. මෙයා පුළුවන් අපිට ලෝක ඕනම තැනක ඉඳලා කන්ට්‍රෝල් කරන්න පුළුවන් හැකියාව දිනවා මෙයාව. මෙයා ටිකක් මිල අධිකයි. මැෂින් ලර්නින් වලින් තමයි වැඩ කරන්නේ. ඔයගොල්ලෝ දින ෆුට්බෝල් වගේ කරන්නේ ෆුට්බෝල් වගේ එකක් කියන්නේ අපිට වෙනම ඩිස්ක් එකක් ඔයගොල්ලෝ පේනවනේ. ඔය ඩිස්ක් එක අර ගෝල්ස් දෙක කියන්නේ වාගේ ඔපෝනන්ට්ගේ ගෝල් එක විදිහට දාන්න තියෙන්නේ. ඒ කියන්නේ අපේ විදිහට ගෝට ඉස්සරහ හරි මම මට එක්ස්ප්ලනේෂන් එකක් දෙන්න ඕන ආ ප්‍රොජෙක්ට් එක ගැන. හරි කියන්න බලන්න එපා. ඔයා නෝමල් කියන්න මම අහගෙන ඉන්නවා. ඉතල කරන්නද? අනේ එහෙම කරන්නේ නෑ මොකද